කාටවත් මූඩ් එකක් නැහැ තමයි. ඒ කියන්නේ හැමෝටම ඉඳලා හිටලා වැඩ කරන්න හිතන වෙලාවල් තියෙනවා. ඒ වෙලාවේ හැමෝම වැඩ කරනවා. ඒකින් මිනිස්සු අතර වෙනසක් නිර්මාණය වෙන්නේ නැහැ. ඒ වගේම හැමෝටම වැඩි හරියක් තියෙන වැඩ කරන්න හිතෙන්නේ නැති වෙලාවල්. මහන්සි වගේ වෙලාවල්. හිතට අවුල් වෙලාවල්. ඒ කියන්නේ මිනිස්සු හැදිලා තියෙන්නේ එහෙම. මිනිස්සුන්ට වැඩි හරියක් තියෙන එහෙම වෙලාවල්. ඉතින් සමහරක් මිනිස්සු තෝරගන්නවා එහෙම වෙලාවටත් වැඩ කරන්න. සමහරක් මිනිස්සු එහෙම වෙලාවට ඒකට අහු වෙලා ඉන්න තෝරගන්නවා. ඒකට අහු වෙලා ඉඳීම තුලින් හම්බෙන එකකුත් නැහැ. ඒකට අහු වෙලා ඉඳීම තුලින් මොකුත් දේවල් වෙනස් කරන්නත් බෑ. ඇති වුණ ප්‍රශ්න දැන් ඔය සමහරක් ළමයිගෙත් ගෙවල් වල ප්‍රශ්න ආර්ථිකමය ප්‍රශ්න හෝ මොනවා හරි Tamanට පෞද්ගලික ජීවිතේ තියෙන ප්‍රශ්න නිසා මේක කරගන්න බැරුණා. කවද්ද කරන්නේ? ප්‍රශ්න විසඳගෙන ඉවර වෙලාද කරන්නේ? ඕගොල්ලෝ හිතනවාද එහෙම ප්‍රශ්න විසඳෙයි කියලා? ප්‍රශ්න විසඳෙන දවසක් ඇවිල්ලා ඉදාට ප්‍රශ්න ටික විසඳුණාට පස්සේ මේක කරන දවසක් එයි කියලා හිතනවා. එහෙම වෙන්නේ වෙන්නේ ළමයි ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න නිසා මිනිස්සු වැඩ කරනවා. ඒ වැඩ කරන එක තුලින් මිනිස්සු ප්‍රශ්න විසඳ ගන්නවා. ඕකනේ වෙන්නේ. මම හැමතිස්සෙම ඕකනේ කියන්නේ. ඒ කියන්නේ